ඔයාලා දන්නවද ඩයිනෝසරයන්ගේ පරිණාමය ආරම්භ වෙච්ච මුල් කාලේදී? ඒ කියන්නේ අදින් වසර මිලියන 247කට විතර කලින්. පෘථිවියේ හිටපු දැවැන්තම විලෝපික සත්වයා ගැන. කිඹුලෙකුගේ වගේ ශරීරයක් තිබුණ පිටේ ලොකු වරලක් වගේ පෙනුමක් තිබෙන මේ අපූර්ව සත්වයා තමයි ඇරිසෝනාසෝරස්. අදත් ආරම්භ කරමු පුරාණ ලෝකයේ අලුත් සංචාරය. මම කලින් කියපු විදිහට ඇරිසෝනාසෝරස් කියන්නේ ඩයිනෝසරයෙක් නන් නෙමෙයි. මෙයා අයිතුනේ ආචසෝර් කියන පුරාණ උරුග කාණ්ඩයට. මිඩල් ට්‍රියාසික් පීරියඩ් එකේ ජීවත් වෙච්ච මේ සත්වයන්ගේ සාක්ෂි මුලින්ම හම්බ වෙන්නේ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ මොයින්කෝවි ෆෝමේෂන් එකේ. මේ නිසාම තමයි මේ සත්වයන්ට ඇරිසෝනාසෝරස් කියන නමක් ලැබිලා තියෙන්නේ. ශරීර ප්‍රමාණය පිළිබඳව කතා කරොත් මීටර් 3ත් මීටර් 4ත් දක්වා දිගකට මේ අය වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි ශරීරයේ බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 200ත් 300ත් අතර වෙලා තියෙනවා. මේ අයගේ ශරීරයේ තිබෙන විශේෂම අංගය තමයි පිටේ තිබෙන මේ සෙල් එක. මේ වරල් කොටස සෑදිලා තිබුණේ කොඳු ඇටේ පෙළේ තිබුණු දිගු අස්ථි මගින්. මේක හරියට සුප්‍රසිද්ධ ස්පයිනෝසෝරස්ගේ වරල් වලට සමානයි. විද්‍යාඥයන් විශ්වාස කරනවා මේගොල්ලේ ශරීරයේ තියෙන මේ අපූර්ව සෙල් එක මේගොල්ලේ ශරීර උෂ්ණත්වය පාලනය කරන්න උදව් වුණා කියලා. ඒ වගේම තමයි තමන්ගේ සතුරාංග බිය ගන්නලා පළවා හරින්නත් ෆීමේල් සත්වයන්ව ආකර්ෂණය කරගන්න මේක මේ සත්වයන්ට උදව් වෙලා තියෙනවා. මේ සත්වයන් කකුල් 4කින් ඇවිද ගියා. හැබැයි ඇරිසෝනාසෝරස්ගේ පාද ශරීරයට යටින් කෙලින් පිහිටා තිබුණ නිසා සාමාන්‍ය කිඹුලෙකුට වඩා උසින් වැඩි පෙනුමක් තිබුණා. මේ විදිහට පාද කෙලින් තිබුණ නිසා ශීරපායින් මෙන් ඉතා වේගයෙන් ගමන් කිරීමටත් මේ අයට හැකි වුණා. මේ විදිහට ඇරිසෝනාසෝරස් සත්වයන්ගේ ශරීරයේ තිබ්බ මේ සෙල් එකත් එක්ක සම්පූර්ණ උස ගත්තොත් මීටර 1ත් මීටර 1.5ක් තරම් උසකට මේ අය වර්ධනය වෙලා තිබුණා. ශක්තිමත් හකු සහ කියතක ධාරයක් මෙන් තියුණු දත් සහිත හිස් කබලක් මේ අයට තිබුණා. මේ ස්වභාවය සතුන්ගේ මස් පහසුවෙන් ඉරා අනුභව කිරීමට මේ අයට පහසු වුණා. ඇරිසෝනාසෝරස් සත්වයන් ජීවත් වෙලා තිබුණේ වියලි සහ අර්ධ වියලි පරිසර පද්ධතිවල. ඉතින් මේ වගේ පරිසරයක ඉන්න සෑම සත්වයක්ම ආහාරයට අරගෙන තිබුණා. විශේෂයෙන්ම කුඩා උරගයන් වඩාත් ප්‍රියතම ආහාරයක් බවට පත් වෙලා තිබුණා. මේ නිසාම ඇරිසෝනාසෝරස් සත්වයන් ඇපෙක්ස් ප්‍රෙඩේටර් එහෙමත් නැත්නම් ආහාර දාමේ ඉහළින්ම හිටපු දඩයක්කාරයෝ විදිහටත් හඳුන්වනවා. දැනට සොයාගෙන තියෙන සාක්ෂි සාධක වලට අනුව මේ සත්වයන් අදින් වසර මිලියන 239කට විතර කලින් වඳ වෙලා ගිහිලා තියෙනවා. මේ වඳ වීමට ප්‍රධානම හේතුව වෙන්නේ මිඩල් ට්‍රියාසික් එක්ස්ටින්ෂන් එක. සරලම ගොත් මේ කාල සීමාවේදී ගිනිකඳු අධික විදියට විදාරණය වුණා. මේ නිසා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් මුදා හැරුණා. මේක ප්‍රතිඵලයක් විදියට ගෝලීය උණුසුම ඉහළ ගොස් දේශගුණ විපර්යාස සිදුවීම ආරම්භ වුණා. ඉතින් මේ විදියට පරිසරයේ ඇති වූ වෙනස්කම් සහ ආහාර හිඟවීම කියන සාධක මේ ප්‍රෙඩේටර්ස්ලගේ වඳවීමට ප්‍රධාන හේතුව වුණා. අද අපි කතා කරේ වර්තමානයේ අපි දකින උරගයන්ට වඩා සුවිශේෂී පෙනුමක් විශාල ශරීරයකට හිමිකම් කියපු අපූර්ව සත්වයෙක් ගැන. ඉතින් ඔයා මේ සත්වයා ගැන මොකද්ද හිතන්නේ? ඔයා මේ සත්වයා ගැන කලින් දැනගෙන හිටියේ නම් ඔයාලා දන්න තොරතුරු පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. අද වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ යාළුවෙක්ට දකින්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඉතින් තවත් දවසක පුරාණ ලෝකයේ අලුත් සංචාරයක ඉක්මනට හම්බ වෙමු.